සුබම සුබ දවසක් කියලා හැමදෙනින්ම ආදරයෙන් පිළිගන්නවා ජොබ්මයින්ඩර් YouTube channel එකට. ඉතින් ගොඩක් අය මේ දවස්වල හොයනවා තමන්ගේ ඉස්සාවර තැන්පතු වෙනුවෙන් වැඩිම පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් බැංකු මොනවාද? ඒ වගේම කොච්චර පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අද වීඩියෝ කරා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ ප්‍රධාන පෙළේ බැංකුවක් වන සම්පත් බැංකුවට අදාළව ඔයාලගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් කොච්චර පොලි අනුපාතිකයක් ගෙවනවද මේ සියලුම දේවල් සම්බන්ධයෙන් A to Z මේ වීඩියෝ එකේදී පැහැදිලි කිරීමක් කරනවා. ඒක නිසා අනිවාර්යෙන් වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. ඒ වගේම ඔයාලා දැන්ටම ජොබ්මයින්ඩර් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක තාමත් එකතු වෙලා subscribe කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් ඔයාලට අවශ්‍ය කරන ලින්ක් සියල්ලම මම description එකේ දාලා තිනවා. ඉතින් මේ සියලුම පොලි අනුපාතික සම්පත් බැංකුවේ official website එකේ සඳහන් වෙන දේවල්. ඉතින් ඔයාලට අවශ්‍ය කරන හැමදේම මේ වීඩියෝ එකේදී A to Z බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදියට fixed deposit සම්බන්ධයෙන් table එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී මාසෙට අදාළව 6.5ක පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් කල්පිරීමේදී මාස දෙකට අදාළව 7ක පොලි අනුපාතිකයක් ඒ වගේම දවස් 75ට අදාළව 7.75ක කල්පිරීමේදී වාර්ෂික පොලි අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව මාස 3ට අදාළව 6.75ක පොලි අනුපාතිකයක් ඒ වගේම දින 100ට අදාළව 7.5ක කල්පිරීමේදී වාර්ෂික පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට පොලි අනුපාතික වලට බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී වැඩි පොලි අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මාස 6ට අදාළව 8ක වැඩි පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. මීට අමතරව දින 75ට අදාළව 7.75ක කල්පිරීමේදී වාර්ෂික පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් ස්ථාවර තැන්පතුවක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් කෙටි කාලීනව මාස 6 සහ දින 75ට අදාළව වැඩි පොලි අනුපාතිකයක් ඔයාලා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මීට අමතරව අවුරුදු 2, අවුරුදු 3, අවුරුදු 4 සහ අවුරුදු 5ට අදාළව සම්පත් බැංකුවෙන් වැඩි පොලි අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මෙතනදී බලා ගන්න පුළුවන් මාස 15ට අදාළව 8.25ක කල්පිරීමේදී වාර්ෂික පොලි අනුපාතිකයක් ලැබෙනවා. ඒ වගේම පොලි අනුපාතික මාසිකව ලබා ගන්නවා නම් 7.85ක පොලි අනුපාතිකයක් ලැබෙනවා. ඒ වගේම මාස 24ට අදාළව 9ක පොලි අනුපාතිකයක් මාස 36ට අදාළව 9.5ක පොලි අනුපාතිකයක් මීට අමතරව මාස 48ට ඒ කියන්නේ අවුරුදු 4ක කාලයක් සඳහා 10ක පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් කල්පිරීමේදී ඒ වගේම මාස 60ට අදාළව 11ක පොලි අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ලංකාවේ තියෙන අනිකුත් බැංකු එක කම්පෙයාර් කරලා බලනකොට ඔයාලගේ ස්ථාවර තැන්පතු වෙනුවෙන් වැඩිම පොලි අනුපාතිකයක් ලබා ගන්න පුළුවන් සම්පත් බැංකුව හරහා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලට වැඩිදුර විස්තර අවශ්‍යයි නම් ළඟම තියෙන සම්පත් බැංකුවට ගිහලා මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර දැනගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට විශේෂයෙන්ම මාස 24, 36, 48 සහ මාස 60ට අදාළව ඔයාලට වැඩිම පොලි අනුපාතිකයක් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව මාසිකව සහ ඒ වගේම වාර්ෂිකව පොලි අනුපාතික මේ සියලුම දේවල් ටේබල් එකේ සඳහන් කිරීමක් කරලා තියෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.